ගම් වතුරට ගිය උන්ට ගම් වතුරට යන්න දියා. උන්ට ආධාර දෙන්න පිස්සුද බන් තොපිලට. උඹගේ පණුවට සබන් පොඩ්ඩකුත් ගාලා උලාගෙන පොඟෝ ගනි. හෙලෝ සුදු. අනේ මොකක්ද අනේ කියන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ. මෙහි ගම් වතුර කොහොමද එන්නේ? මොකක්? කාර්යයක් ගන්න එපා. දැන් බෝට්ටුවක් කරුවක් කොහෙන්ද මං හොයන්නේ? අයියෝ අනේ මට තේරෙන්නේ නෑනේ වා කියන ඒවා. කොල්ලෝ මාත් එක්ක ගමනක් යමන්ද? මම තමයි ආච්චි සුදු දෝනිය බලන්න ඔරුවක් කරන් එන්නලු. අපිට පුසුසෙසේ කිව්වලු. ඔරුවක්? කොල්ලෝ ඔය වගේ කෙල්ලෝ ගම් වතුරට ගාන් වෙනවා. මෙන්න මේ වරෙන් යන්න මාත් එක්ක යන්න. යන්කෝ යන්. ඒ පව්කාරයා එනවා යන්න පිනක්වත් කරගන්න. පව්කාරයා මම මෙයාවේ පණුව පොඟව ගන්න. පණුව මං කියන්නේ ඇයි තිප් පණුව. ඒ අයියේ පන්සලේ පොඩි ආධාරයක් එක්ක අහු කරනවලු. අපිත් යනවා. ඔයත් එනවද මේ ගම් වතුරට අනේ? ගම් වතුරට ගිය උන්ට ගම් වතුරට යන්න දියා. උන්ට ආධාර දෙන්න පිස්සුද බන් තොපිලට. උඹගේ පණුවට සබන් පොඩ්ඩකුත් ගාලා උලාගෙන පොඟෝ ගනි. ඊයා මං පුතේ මූ ජීවිතේට හැදෙන උඹලා කඩ හාල්පාරු වෙන්නේ නෙමෙයි. මචං අර පන්සලක පොඩි පින් අතේ වැඩක් කරන්න පොඩි උදව්වක් කර හම්බා. ගා ලොකෝට සල්ලි නෑ පුළුවන් දෙයක් කරමු යමන්කෝ. මම යනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා පන්සලට ආධාර කරන්න ගියා. අපේ ප්‍රොඩක්ෂන් එකේ කට්ටියයි විශේෂයෙන් මතක් කරන්න අපේ ෂේන් අයියා තමයි අපිට මේකට ආරාධනා කරේ යමු කියලා. ඉතින් අපිත් හැමෝම සහභාගී වුණා. ඒ වගේම අපි මේ මාළු බාපු කෙනා සහභාගී වුණා හරිද? ඉතින් හැමෝම පුළුවන් විදියට ආධාර කරන්න මොකද රටටම වෙලා තියෙන්නේ ලොකු විනාශයක්. ඉතින් අපි ඉක්මනට නැගිටින ජාතියක් විදිහට අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ටක් ගාලා මේ රට තිබ්බ තත්ත්වයට වඩා තවත් හොඳට අපි ගොඩනගමු. අපි පුළුවන් විදිහට උදව් කරලා ඉතින් දුවේගොඩ පන්සලේ විස්තර ඔක්කොම ටික ඉස්සරහ තියෙනවා. තාම පොඩ්ඩකින් බලා ගන්න පුළුවන්. පුළුවන් අය හැමෝම උදව් කරන්න. ලොකු පිනක් එක. ඔන්න ඉතින් හැමෝටම පින් අතේ වැඩක් කරගන්න පුළුවන්. ආමුදුර මට පෝස්ට් එකක් කියවුවා. ඊට පස්සේ ඉතින් මමත් සහභාගී වුණා මේ ලස්සන වැඩේට. ඉතින් ඔයාලට පුළුවන් කවදද හදිස්සියවරුන අපි තුන්වෙනි දිනදා වෙනකන් තමයි අපි පෝස්ට් එකේ දාලා තිබ්බේ. ඒ වුණාට අපි දීර්ඝ කරා සිකුරාදා වෙනදා වෙනකම් මේ කියන්නේ 6 වෙනිදා දක්වාම අපි මේ පින්කම් මාලාව විහාරස්ථාන භූමියේදී සිද්ධ කරන කටයුතු සිදු දුවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිල්සුව සෙත් ආරණ සංවිධානයේ මනින් සිල්සුව සහන යාත්‍රාව කියන අපි අපේ මිනිස්යන්ට පිටත් වෙන පරමාර්ථයේ යුක්තව තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඇත්තටම ඉතින් ඔයාලට ඔන්න මේ වගේ දෙයක් මිස් කරගන්නවා. මොකද අපේ ගමට කරදරයක් නැහැ කියලා අතාරින්න බෑ. මේක අපේ රටට වෙච්ච විනාශයක්. ඉතින් හැමෝටම මේක බලපානවා. ඉතින් පුළුවන් දෙයකින් බිස්කට් එකක් හරි කමන්නේ වියලි ආහාර මොනවා හරි දෙයක් පන්සලට ආධාර කරන්න යාලා ඊට පස්සේ ඊන්දේ අසරණ වෙච්ච අය වෙනුවෙන් ඉතින් මම සහභාගී වුණේ හාමුදුරුවෝ නිසා හාමුදුරුවෝ මට එව්ව නිසා ඊට පස්සේ මම මේ රංජු ප්‍රොඩක්ෂන් ටීම් එක සෙට් කරගෙන ඉතින් මේ වැඩේට දායක වුණා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා සිකුරාදා වෙනකන් තියෙනවා. හැමෝම ඇවිල්ලා පුළුවන් විදියකින් ආධාරයක් කරන්න. මොහොතේදී අපේ දුවේගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම අපේ සිල්සුව සෙත් ආරණ සමුදායේ සමුදායක ගෞරවනීය දුවේගොඩගේ සීලතිස්ස නායක හාමුදුරුවෝ වහන්සේගේ පූර්ණ අනුග්‍රහය භික්ෂුණියන්ට තමයි මේ වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ. ඒ අතරතුර මට සම්බන්ධ වුණ අපේ ෂේන් මහේෂ් අයියව ඒ අනුව මට දුරකථනයෙන් කතා කරලා මේ ටීම් එක මට ඒ වගේම අපේ මේ වැඩ පිළිවෙල සිද්ධ කරන සංවිධානයේට
ඒ අයගේ සහයෝගය ලබා දුන්න. ඉතින් මේ අයව හදාපු වඩාපු තාත්තා පුරක් හරිදවල ගුරුතුමන් වහන්සේලාට අපේ සිල් සුව සහන යාත්‍රා සම්මානීය සියලුම දිනාගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය සිද්ධ කරනවා. මේ දින 2 3 4 පුරාවටම අපිට ගොඩක් දෙනෙක් සහයෝගය දැක්වුවා. ඒ අයටත් අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. අපි නැවත ආරාධනා කරනවා මේ පින්කම් මාලාව මේ වැඩ කටයුතු සමග සියලුම දෙනාට අත්කර දෙන්න කියලා සියලුම දෙනාට සාමා සම්පූර්ණ සරණයි. කරදරයක් ආවිටදී එක සැනකින් පිය නගන අපි ශ්‍රී ලාංකිකයි මිනිසුන් සතුන් නොසිතා පිහිට වෙයි දෙව්වරුමෙන් ඒ අපේ මිනිසුන්මයි